මොන දෘෂ්ටියෙන්ද ලෝකෙ දිහා දකින්නේ අන්න ඊට අනුරූපව ඔබට ලෝකෙ හැඟෙනවා. ඔබ මේ ලෝකේ ඇත්ත ගැන සිහියෙන් ජීවත් වෙනවා නම් ඊට අනුරූපව ඔබට ලෝකෙ හැඟෙනවා. ඊට අනුරූපව නිවිලා ජීවත් වෙන්න පුළුවන්. ඔබ ඒක දන්නවා. නමුත් ඒකෙන් නෙමෙයි ලෝකෙ දැක දැක ජීවත් වෙන්නේ. නමුත් ඔබ දන්නවා. නම් ඉතින් ඔබ දකින්න එකෙන් තමයි ඔබට හැඟෙන්නේ. නේද? ඔබට අවිද්‍යාව නම් ඔබේ ජීවිතේ වැඩ කර කර තියෙන්නේ. ඊට අනුරූපව ඔබට හැඟෙනවා. ඊට අනුරූප විදිහට එක්කෝ නිවෙනවා නැත්තම් නිවෙන්නේ නැහැ. මොකක් හරි ඒ ඔබට හැඟෙන එක තියෙන්නේ. ඊට අනුරූපව තමයි ඔබේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඔබට අපරාධ කියලා හිතෙන්නේ නැද්ද ඔබේ ජීවිතේ අවිද්‍යාවෙන් යනවා කියන එක? නේද? ඔබ දහමක් දැනගෙන දහමක් තේරුම් අරගෙන නම් තියෙන්නේ. ඒක ඇප්ලයි කර කර ජීවත් වෙන්න. අපරාධේ නැත්තම් ඔබේ ජීවිතේ නිකන් ගෙවිලා ඉස්සරහට යනවා විතරයි. ඔබට නිවන සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඔබ ඔය හිත හැදෙන වාරයක් ගන්න හොයන දෙයක් තියෙනවා. මොකක් කරගන්න හදන්නේ? නිවන කරගන්න හදන්නේ. නිවෙන්න ක්‍රමයක් හොයනවා. දැන් නිවෙන ක්‍රමය හොයන්නේ වැරදි පාරක. ගොඩක් වෙලාවට. ඒ පාර හරි පාර හදාගන්න පුළුවන් වුණා නම් නිවෙන්න තිබුණා. ක්‍රම දෙකක් තියෙනවා අනුගමනය කරන්න හොඳ නැති. මොනවාද? කාමසුකල්ලිකාණු යෝගයයි අත්කිලමතාණු යෝගයයි. අනුගමනය කරන්න එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ඔබ කෝකද අනුගමනය කරන්න කියලා බලන්න. අනිච්ච දුක්ඛ අනාත්ම අනුගමනය කරමින් නම් ඔබ ජීවත් වෙන්නේ. එහෙනම් ඔබේ ජීවිතේ හිමීට නිදහස වෙයි යනවා. එහෙම නෙමෙයි නම් ඔබ ජීවත් වෙන්නේ. ඉතින් ඔබ සුවෘදු පරිදි ජීවත් වෙනවා. දැන් අපි කෙලින්ම ධම්මම කතා කරන්න පටන් ගමු. දැන් ගුරුහඳුරු දේශතිය ඔබත් එක්ක කතා කරා යම් කොටසක්. මොනවාද මේ රසය ගැන යම් කොටසක් කතා කරා. අපි ඒ හරියම පටන් අරගමු. දැන් මොකද කරේ? කල්පනා කරාද? මොනවාද කිව්වා නේද? ඔබ ආහාරයක් ගන්නකොට මොනා කරන්න කියලාද? වළඳන්න කිව්වා නේද? වළඳන්න මොනා කරන්න කිව්වද? මානසිකාර කරන්න කියලා කිව්වා. දැන් මානසිකාර කරාද? මානසිකාර කරන්න මතක්ුනේ නැද්ද නැත්තම්? සාදු මතක් වෙලා මානසිකාර කරලා තිනවා. අපි කොහොමද මානසිකාර කරේ? දැන් අපිට අපි ඉස්සෙල්ලාම සාමාන්‍ය විදිහට පටන් ගමු. අපිට තේරෙන්නේ කොයි විදිහටද? ඔබ මොන ආහාරයක් කෑමක් මොන හරි ආහාරයට ගන්න හදනකොට ඔබ දකිනවා කෑම ටික. අපි ගමු කේක් කෑල්ලක්. ඒ කේක් කෑල්ල දකිනකොට ඔබට හිතෙනවා මොකක් කියලාද? කේක් කෑල්ලක් කියලා හිතෙනවා. දැන් ඒ කේක් කෑල්ල මම ඔබෙන් අහන්නේ ඔබ ආහාරයක් ගන්නකොට මොකක්ද බලාපොරොත්තු ඔබේ? රසයක් ගැන බලාපොරොත්තුවක් තියෙනව නේද? ආහාරයක් නම් රසවත් දෙයක් වෙන්න ඕනේ. එහෙම නේද ඔබේ අදහස? ඒ කියන්නේ ඔබට ඔය තේරෙන එක කොහේ තියෙනව කියලාද ඔබට ඔය තේරෙන්නේ? ඔබට ඔය තේරෙන එක බලාපොරොත්තු වෙනවා නම් ආහාරයෙන් ඔබට ඔය තේරෙන එක කොහේ තියෙන එකක් කියලාද ඔබට ඔය තේරෙන්නේ? ආහාරයේ තියෙන එකක් විදිහට නේද තේරෙන්නේ. ඒ නිසා නේද ඔබ ආහාරයෙන් රස බලාපොරොත්තු වෙන්නේ. නමුත් ආහාරය කියන්නේ රස දෙන්න පුළුවන් එකක්ද? ආහාරය කියන්නේ රස දෙන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? ආහාරයේ රස තියෙනවා කියලා. ඒ ඔබට දැනෙන රසය ආහාරයේ තියෙන එකක් කියලා හිතෙන්නේ. ඒ නිසා තමයි ඔය මොනා කරන්න හදන්නේ? ඒ රසය ලබා ගැනීම නිසා ආහාරය පාවිච්චි කරන්න හදන්නේ. අපි හිතමුකෝ ඔන්න කේක් කෑල්ලක් කන්න යන්නේ. ඔබට හිතෙනවා මොනවා කියලාද? ඔය ඔබට දැන් ඔන්න මොකක් හරි කේක් කෑල්ලක්, චොක්ලට් කේක් කෑල්ලක් කියමුකෝ. එතකොට ඔබට හිතෙනවා රසයක් ගැන අදහසක්. ඒ රසය කොහේ තියෙනවා කියලාද ඔබට හිතෙන්නේ? ඒ ඔය ඔබට තේරෙන ඔය ඉස්සරහා තියෙන කේක් කෑල්ලේ තියෙන්නේ කියලා ඔය හිතෙනවා. ඒ කේක් කෑල්ලේ තියෙන රස කොහෙට දැනෙනවා කියලා හිතෙනවද? දිවට තිබ්බම දිවට දැනෙනවා කියලා හිතෙනවා.
අන්න ඒ නිසා තමයි ඔබ ඒ කේක් කෑල්ලේ තියෙන රස ගන්න බලාපොරොත්තු වෙමින් කේක් කන්න හදන්නේ. ඔබේ අදහස ඔන්න ඔතන තියෙන තාක්කල් ඔබට ඔන්න ඔය කේක් කෑල්ලේ රස විඳින්න තියෙන බලාපොරොත්තුෙන් අයින් වෙන්න බෑ. මොකද ඔබට හිතෙනවා ඒ කේක් කෑල්ලේ රස කොහෙද තියෙනවද කියලාද? ඔය කේක් කෑල්ලේ තියෙනවා කියලා. අන්න ඒ නිසා නැවතත් ඒ රස විඳින්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඒ රස කියන එක කේක් කෑල්ලේ තියෙන එකක්. කේක් කන්න ඒ රසය විඳින්න පුළුවන් කියලා හිතෙනවා. ඔබ තේරුම් ගත්තොත් අපි හිතමු රසය දැනෙන්නේ කොහෙටද? රසය දැනෙන්නේ හිතට. කොහෙද තියලාද? කොහෙවත් තියලා දැනෙන එක නෙමෙයි රසය කියන්නේ. ඒක හේතු ගැලපෙන වෙලාවේ හිතට විද්‍යමාන වෙච්ච කාරණාවක්. රස රූපයක් කියලා එකක් විද්‍යමාන වෙනවා. අපිට තේරෙන්නේ හරියට කේක් කෑල්ලක් කියලා එකක් එළියේ තියෙනවා. ඒකේ පාටක් තියෙනවා, රසයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. ඒ තේරෙන සියල්ලම තියෙන කේක් කෑල්ලක් එළියේ තියෙනවා. ඒ කේක් කෑල්ල ඇසුරු කිරීමෙන් ඔබට තේරෙන විදිහේ කේක් කෑල්ලක් ඔබට හම්බෙනවා කියලා එකක් තේරෙනවා. අන්න ඒක අත්විඳීමේ බලාපොරොත්තුෙන් තමයි කේක් කන්න හදන්නේ. නමුත් එහෙම වෙන්න නම් ඒ ඔබට තේරෙන જાතිය යමක් ලෝකේ තියෙන්න ඕනේ නේද? නේද? එළියේ ලෝකේ කොහේ හරි ඔබට තේරෙන දැන් අපි හිතමුකෝ කේක් කෑල්ලම ගමු. ඔබට තේරෙන જાතිය යමක් එළියේ තියෙන්න ඕනේ නේද? ඒ තියෙන එක ඔබ අත්විඳින්න. දැන් රසය කියලා කියන්නේ හේතු ගැලපෙන වෙලාවේ හිතට විද්‍යමාන වෙන එකක් නේ. රයිට්? ඒ විද්‍යමාන වෙන්න කලින්. ඒ කියන්නේ දිවයි ඔන්න ඔය සතර මහා ධාතුවේ ගැලපෙන්න කලින් ඔය රසය මේ ලෝකේ කොහේ හරි තියනවද? නමුත් ඔබට හිතෙන මොනවා කියලාද? කොහේ තියනවා කියලාද? කේක් කෑල්ලේ තියනවා කියලා හිතෙනවා. ඒ නිසා නේද කේක් කෑල්ල කන්න හදන්නේ. ඒ රසය ඒ රසය විඳින්න නේද ඔබට ඕනේ කේක් කෑල්ල කන්න හදන වෙලාවේදී? නේද? ඒ රසය විඳින්න කේක් කෑල්ල කන්නයි හදන්නේ. නමුත් කේක් කෑල්ලේ එහෙම රසයක් තියනවද? නෑ නේද? ඔබට කේක් කෑල්ලේ එහෙම රසයක් තියෙනවා කියලා හිතෙන හින්දා නේද කේක් කෑල්ල කන්න හදන්නේ? يعني කේක් කෑල්ල ඇසුරු කරන්නේ අන්න අර රසය ගන්න බලාපොරොත්තු වෙන්නේ නේද? රසය විද්‍යමාන රසය ඔබට දැනෙන එක හරි. නමුත් ඒ දැනෙන රසය කේක් කෑල්ලේ තියෙනවා කියලා හිතෙන හින්දා නේද කේක් කෑල්ල ඇසුරු කරලා රස ගන්න හදන්නේ. නේද? ඔබේ අයිඩියා එකේ ඔබේ අදහස රසය කියලා කියන්නේ හිතේ විද්‍යමාන වෙන එකක්. ඒක විද්‍යමාන කර ගැනීම අදහසින් කේක් කෑල්ල කනවා නෙමෙයි නේ ඔය. නෑනේ. ඔය කේක් කෑල්ලේ රසයක් තියෙනවා. අන්නේ තියෙන රස විඳින්න බලාපොරොත්තු වෙන්නේ නේද ඔය කේක් කෑල්ල කන්න හදන්නේ. ඒ කියන්නේ ඔබට ඔන්න ඔය රසය කියන එක කොයි විදිහට තේරෙනවද? ඔන්න ඔය රසය කියන එක ලෝකේ තියෙන එකක් විදිහට තේරෙනවා. පවතින එකක් විදිහට තේරෙනවා. නේද? ඔන්න ඔය තියෙන පවතින දේවල් ඇසුරු කරන්න තමයි හිතට ඕන වෙලා තියෙන්නේ. අපි හිතමුකෝ. ඔබ කේක් කෑල්ලක් කන්න අපට ආසාවක් ඇවිල්ලා තියෙන වෙලාවක බිස්කට් එකක් දෙන්නද? දෙන්නද බිස්කට් එකක්? කේක් කන්න තමයි ඔන්න කේක් නෝනා මහත්තයා කියනවා නෝනා දාමුද ගොඩක් අරගෙන කේක් එකකුත් කපන දෙකේ කේක් එකක් දාමුද? මහත්තයා නම් බිස්කට් එකක් තියෙනවා කමුද? එහෙම කියනවාද? එහෙම කිව්වොත් මොනවා කියයිද? හරියන්නේ නැහනේ. ඇයි හරියන්නේ නැත්තේ? ඇයි හරියන්නේ නැත්තේ?
ඒ කේක් නෙමෙයිනේ. නේද? ඔබ කේක් කියන්නේ මොනකටද? ඔබ කේක් කියන්නේ මොනකටද? ඔබ බිස්කට් කියන්නේ මොනකටද? අපි ඉතින්ලා කේක් බිස්කට් පැත්තකින් තියමුකෝ. රෝස මලක් ගමු. ඔබ රෝස මල කියන්නේ මොනකටද? ඔබට තේරෙන රෝස මල ගැන අහන්නේ මං රෝස මල දැකලා තියෙනවනේ හැමෝම. නැද්ද? ඔබ රෝස මල කියන්නේ මොනකටද? ඔබට තේරෙන රෝස මල මොන වගේද? අපි රතු පාට රෝස මලක්. දැන් නැත්තම් මාර වැඩේ නෙවෙන්නේ. ඔබට තේරෙන රතු රෝස මල මොන වගේද? ලස්සනයි. මං අහන්නේ ලස්සන මල මොන වගේද? හේතුන්ගෙන් විද්‍යමාන වෙන එකක් හරි. ඒක මොන වගේද? යකඩ රෝස මල මොන වගේද කියලා මම මේ අහන්නේ. දැන් මාර වැඩේ මේ ප්‍රශ්නයක් අහගන්නත් හරි අමාරුයි. ඔබට උත්තරේ දෙන්නත් හරි අමාරුයි. මොකද මං අහන ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මම මේ බොහොම සාමාන්‍ය සරල විදිහට රෝස මල මොන වගේද කියලා අහන්නේ. මම ලියන්නම්. නැත්නම් ඉතින් බෑ. මේක හරි අමාරුයි. රතු පාටයි. අපිට පේනවනේ මම මෙහෙම කළා. රතු පාටයි. තව සිනිඳුයි. තව සුවඳයි. ලස්සනයි. නෑ මට ඒ මල ගැන ඔබ දරන අදහසන්නේ. මල මොන වගේද කියලා. ඔබට තේරෙන මල මොන වගේද කියලා මම අහන්නේ. පෙති ගොඩක් තියෙනවා. තමනල් කියන් තියෙනවා. නටුවේ කටුත් තියෙනවා. ඒ නටුවේ තියෙන්නේ අපි මල මොන වගේද කියලා අහන්නේ. ඔය ටික ගමු. රතු පාට සිනිඳු සුවඳවත් පෙති ගොඩක් තියෙන. ඒ පෙති කියලා කියන්නේ තාම මොනවාද? අයිත් ඔය වගේම යම් කාරණා ටිකක් සිනිඳු මොන හරි කාරණා ටිකක් රතු පාට සිනිඳු සුවඳවත් කියලා තේරෙන යම් කාරණාවක් තියෙනවා. මෙන්න මේ කාරණා ටිකට අනුකූලව නේද ඔබ ඒ රෝස මල කියන්නේ. හරියිට්. අපි හිතමුකෝ මේක අපි එක කාරණාවක් වෙනස් කරොත් අපි හිතමු ගඳයි. රතු පාටයි සිනිඳුයි ගඳයි. දැන් රෝස මල නෙමෙයි නේද? නෑනේ. අපි හිතමු දැන් ඒකේ හැඩෙත් වෙනස් කරා කියලා. එතකොට ඒක රෝස මල නෙමෙයි නේද? ඔබට ඔය තේරෙන ටිකට නේද ඔබ රෝස මල කියන්නේ? ඔබට මේ තේරෙන වගේ කිසිම දෙයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ වැඩේ කියන්නේ. රතු පාට රෝස මලේ නැහැ. සිනිඳු ගතියක් රෝස මලේ නැහැ. සුවඳක් රෝස මලේ නැහැ. නමුත් ඔබ රෝස මල කියන්නේ මොකටද? මෙන්න මේ ටිකට. අපි හිතමු
නිල් පාටයි කොළ පාටයි රළුයි ගඳයි. මෙහෙම වුණොත් මේකට අපි කියමු කොළයක් කියලා. කොළ දැකලා තියෙනවද? මේ මෙහෙම වුණොත් කොළයක් නේද? ඒ කියන්නේ ඔබට මේ තේරෙන දේවල් වල තියෙන වෙනස හින්දා නේද මලද කොළයද කියන එක ඔබ කියන්නේ. නේද? ඔබට මේ තේරෙන දේවල් වල තියෙන වෙනස හින්දා නේද මලද කොළයද කියන එක ඔබ කියන්නේ. නමුත් ඔබට මේවා තේරෙද්දී මේ જાතිය යමක් එළියේ තියෙනවද? ඔබට හිතෙනවා කොහොම කියලාද? මෙන්න මේ විදිහේ තියෙන ඔක්කොම තියෙන එකක් තියෙනවා මේ ලෝකේ කියලා. නේද? මෙන්න මේ විදිහේ එකක් තියෙනවා. මේ විදිහේ එකකුත් තියෙනවා. මේක නෙවෙයි මේක නෙවෙයි. මොකද මේක රතු පාටයිනේ. මේක එක කොළ පාටයි. මේක සෙනඳුයිනේ. මේක රළුයිනේ. මේක සුවඳයිනේ. මේක ගඳයිනේ. ඔබ ඔය කියන ඒවායින් මේ දෙක අතර ඇත්තටම ලෝකේ තියෙන වෙනස මොකක්ද? මේක රතු පාටයිද? මේක සුවඳයිද? මේක සෙනඳුයිද? ඇත්තටම ලෝකේ තියෙන කාරණාව මේ හිතකට තේරෙන කාරණාවක් නේ නේද? දැන් මේ කාරණාව හිතට තේරෙන්න මොකක් හරි යමකුත් තියෙනවනේ ලෝකේ. ඒක රතු පාටයිද? ඒක සෙනඳුයිද? ඒක සුවඳයිද? නෑ, එහෙම කාරණාවක් සතර මහා ධාතුවේ නෑ. මේ හිතකට තේරෙන කාරණාවක් මේ තියෙන්නේ. මේ තියෙන එක කොළ පාටයිද? මේක රළුයිද? මේක ගඳයිද? එහෙම එකකුත් මේකේ නෑ. ඔබ ඔය කතා කරන්නේ හිතට තේරෙන ඒවැය තියෙන යමක් ගැන නේද? ඔබට හිතෙනවා මෙන්න මේ විදිහේ යමක් ලෝකේ තියෙනවා. මෙන්න මේ විදිහේ යමකුත් ලෝකේ තියෙනවා. මේක නෙමෙයි. මොකද මේක වෙන මේක කොළ පාටයිනේ රළුයිනේ. මේක රතු පාටයි සීනිදුයිනේ. මේ දෙකක් කියලා හිතෙනවා. පැහැදිලිද? රතු පාට කියලා කියන්නේ කොහොම වෙන එකක්ද? රතු පාට කියලා කියන්නේ කොහොම වෙන එකක්ද? හේතු ගැලපීමෙන් විද්‍යමාන වෙන කාරණාවක් මේ තියෙන්නේ. සිනිදුයි කියලා කියන්නේ හේතු ගැලපීමෙන් විද්‍යමාන වෙන කාරණාවක්. සුවඳයි කියලා කියන්නේ හේතු ගැලපීමෙන් විද්‍යමාන වෙන කාරණාවක්. පැහැදිලිද? කොළ පාට කියලා කියන්නේ හේතු ගැලපීමෙන් විද්‍යමාන වෙන කාරණාවක්. රළුයි ගඳයි කියලා කියන්නේ හේතු ගැලපීමෙන් විද්‍යමාන වෙන කාරණාවක්. ඒ විද්‍යමාන වෙන කාරණාව විදිහේ යමක් ඔබ අත්දකින්නව නෙමෙයි. එළිය තියෙනව නෙමෙයි. ඔබට තේරෙනවා තමයි ඒක හරි. ඔබට තේරෙන විදිහේ යමක් ඇසුරු කරනව නෙමෙයිනේ. ඇහැට නෑවන ඔබට මෙතන තියෙනවා කොළ පාට කොළ තියෙන, නිල් පාට මල් තියෙන, සුදු පාට මල් තියෙන මේක. ඔබට ඔය පේන වගේ එකක් මෙතන තියෙනවද? ඔබට ඔය පේන වගේ එකක් මෙතන තියෙනවද? ඔබට පේන වගේ එකක් මෙතන නැහැ. ඔබ මේක මල මේක කොළය කියලා කියන්නේ ඇයි? ඇයි ඔබ මේකට මල කියලා මේකට කොළය කියන්නේ? ඇයි ඔබ මේක රෝස මලක් කියලා මේක වෙන මලක් කියලා කියන්නේ? ඇයි ඔබ එහෙම කියන්නේ? ඔය ඔබට හිතෙනවා ඔය ඔබට තේරෙන විදිහේ කොළ පාට අන්න එහෙම කාරණාවක් මේ තියෙන්නේ. එහෙම ෆික්ස් දෙයක් මෙතන තියෙනවා.
මේක කොළ පාට එකක් නෙමෙයි. මේක නිල් පාට එකක්. ඒකමයි මේක නෙමෙයි. මේකමයි මේක නෙමෙයි කියලා ඔබට තේරෙන්නේ. නේද? නැද්ද? තේරෙනවා කැති කියලා මම හිතනවා. මේක මොන පාටද? කොළ පාටයි. මේක මොන පාටද? නිල් පාටයි. මේ දෙක අතර වෙනස ඔබ තේරුම් ගන්නේ කොහොමද? මේක නිල් පාට නෑ, මේක කොළ පාටයි. මේක කොළ පාට නෑ, මේක නිල් පාටයි. ඒ නිසා මේක නෙමෙයි. මේක නෙමෙයි. එහෙම නේද ඔබ තේරුම් ගන්න. නමුත් ඔය කොළ පාට කියලා කියන්නේ හැදිච්ච ෆික්ස් වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? ඔය කොළ පාට කියන්නේ හැදිච්ච ෆික්ස් දෙයක්. එහෙම එකක් තියෙනවා කියලා ඔය ඔබට හිතෙන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා ඔය ඔබට හිතෙන්නේ. එතකොට ඒ තියෙන එක මේකට වඩා වෙනස්. ඔය ඔබට හිතට තේරෙන විදිහ එකක්වත් මේ ලෝකේ නැහැ. ඔය ඔක්කොම හිතට හේතු ගැලපෙච්ච නිසා විද්‍යමාන වෙච්ච ඒවා විතරයි. ඔය ඔබට තේරෙන જાතිය කිසිම දෙයක් මේ ලෝකේ හැදිලා නැහැ. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? හැදිලා කියලා. ඒ තමයි අවිද්‍යාව තෘෂ්ණාව නිසා හිතේ දැනෙන හැඟීම. එහෙම එකක්වත් හැදිලා නැහැ. ඔබට හිතෙනවා මේක කොළ පාටයි, මේක නිල් පාටයි. අරක එක සුදු පාටයි. මේ තුනක් නේද? ඒ තුනක් වෙලා තියෙන්නේ. ඒ ඔබට තේරෙන විදිහ එකක්. කියන්නේ එහෙම ෆික්ස් දෙයක් තියෙනවා කියලා ඔබට තේරෙන්නේ. ඒ කියන්නේ සුදු පාට කියන එක වෙනම එකක්. නිල් පාට කියන එක වෙනම එකක්. කොළ පාට කියන එක ඒක වෙනම එකක්. ඒක නිල් පාට එක නෙමෙයි. අර නිල් පාට එක කියන එක සුදු පාට එක නෙමෙයි කියලා ඔබට තේරෙන්නේ. ඒක වෙනම එකක් විදිහට තේරෙනවා. අන්නේ වෙනම එක වෙනම එකක් නම් ඒ වෙනම එක පවතින එකක් විදිහට ඔබට තේරෙනවා. ඒක මේ ලෝකේ තියෙන දෙයක් විදිහට ඔබට තේරෙනවා. ඔබ ඒක දකිද්දි තියෙනවා. ඔබ ඒක දකින්න නැති වෙලාවෙත් තියෙනවා. ඒක මේ ලෝකේ තියෙන දෙයක් කියලා ඔබට හිතෙනවා. ඒ නිසා ඔබ දැන් මේ පැත්ත බැලුවා. ඊට පස්සේ අර පැත්ත බැලුවා. ආයි මේ පැත්ත බැලුවොත් අර තිබ්බ එකම දැක්ක කියලා ඔබට හිතෙනවා. එහෙම නේද වෙන්නේ? නමුත් ඔබ ඔය දකින්නේ මේ ලෝකේ තියෙන දෙයක්ද? ඔබ ඔය දකින්නේ මේ ලෝකේ තියෙන දෙයක්ද? එහෙනම් ඔබ ඔය දකින්නේ ඇහැ රූපය ගැලපෙද්දී විපාක ආහාර නිබ්බති ලක්ෂණ කියන කාරණාව තුන සම්බන්ධ වෙද්දී හේතු ගැලපෙච්ච මොහොතේ විද්‍යාමාන වෙච්ච එකක්. ඔය ඔබ දකින්න මොහොතේ විතරයි ඔය රූපය විද්‍යාමාන උනේ. මොකද හේතු ගැලපුණ වෙලාවේ විතරයි ඔය වර්ණය කියන එක උදා වෙන්නේ. වර්ණය කියන්නේ ලෝකේ හැදිලා තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ වගේ. මේ මොකද්ද? මේ මොකද්ද? ඉරි කෑලි 4ක් අපි ලං කරා. දැන් අපිට මොකක්ද තේරෙනවද? කොටුවක් තේරෙනවා. දැන් මෙතන කොටුවක්ද තියෙන්නේ? කොටුවක්ද තියෙන්නේ? එහෙනම් ඉරි කෑලි 4ක් තියෙනවා. ඒ ඉරි කෑලි 4 ලං කරාට පස්සේ මොකක් වෙලාද වෙ තියෙන්නේ? කොටුවක් විද්‍යමාන වෙලා තියෙන්නේ. හැබැයි මෙතන කොටුවක්ද තියෙන්නේ? නෑ. ඒ වගේ මෙන්න මේ කාරණා කියන්නේ හේතු ගැලපිච්ච වෙලාවේ හේතුන්ට අනුකූල බලපෑමක් මේ තියෙන්නේ. මේ විදිහේ යමක් ලෝකෙ තියෙනවද? හැදිලාද එහෙම එකක්? නෑ. එහෙම එකක් හැදිලා නෑ.
මේ ලෝකේ රතු පාට දේවල් නැහැ. සිනිඳු දේවල් නැහැ. රළු දේවල් නැහැ. කොළ පාට දේවල් නැහැ. නමුත් ඔබට හැඟෙන විදිහට එහෙම ඒවා ලෝකේ තියෙනවා කියලා හිතනවා. ඒ නිල් පාට මේ නිල් පාටක නිල් පාටයි. සුදු පාටක සුදු පාටයි. කොළ පාටක කොළ පාටයි. නිල් පාටක සුදු පාටක නෙමෙයි කියලා හිතෙනවා. දැන් ඔබට ඕනේ මොනා කරන්නද? දැන් ඔබට ඕනේ නිල් පාටක ඇසුරු කරන්න. දැන් සුදු පාටක දෙන්න. ඒක හරියන්නේ නැහැ අයියේ. ඒක නිල් පාටක නෙමෙයිනේ. දැන් නිල් පාටට අපිට තේරෙන යමක් තියෙනවා තමයි. නමුත් නිල් පාට දෙයක් ලෝකේ තියෙනවද? නිල් පාට කියන එක හැදිලාද? නිල් පාට කියන එක හැදිලා නැහැ. ඔබට ඇසුරු කරන්න ඕන වෙලා තියෙන්නේ මොකද්ද? නිල් පාට එක නේද? නිල් පාට එකක් ඇසුරු කරන්න නේද ඕන වෙලා තියෙන්නේ. නමුත් නිල් පාට එකක් ලෝකේ තියෙනවද? නිල් පාටක් විද්‍යමාන වෙනව බව හරි. නමුත් නිල් පාට හැදිලා නැහැ ලෝකේ. ඔය ඔබට හැඟෙන්නේ මොන වගේ කියලාද? නිල් පාට එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක වෙන එකක් නෙමෙයි. ඒක නිල් පාටමයි. ඒක සුදු පාට නෙමෙයි. මෙතන කොටුව කියද්දි කොටුවක් තියෙනවද? නෑ නේ. අන්න මේ හේතු ටිකම මෙහෙම ගැලපුවොත් දැන් මේ කොටුව නෙමෙයි නේද? නෙමෙයි නේද? මේ කොටුව නෙමෙයිනේ. හැබැයි මේ කලින් ටිකම නෙමෙයිද? කලින් ටිකම තමයි නේද? ඔන්න ඔය වගේ තමයි ඔබට තේරෙන්නේ. මේක නෙමෙයි මේක නෙමෙයි කියලා ඔබට තේරෙන්නේ. නමුත් මේ හේතු ටිකම තමයි වෙන විදිහකට අර තියෙන්නේ. අර ඔබට තේරෙන්නේ. ඔබට ඔය නිල් පාටයි සුදු පාටයි තේරෙදි දෙකක් තේරෙනවා. ඒ කියන්නේ වෙනම දෙකක් තේරෙනව නෙමෙයි. එකම ටික දෙවිදිහකට තේරෙනවා. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? දෙකක් නෙමෙයි. මේක නිල් පාට කන්නේ. අරක සුදු පාට කන්නේ. ඒක අරක නෙමෙයි. අනිත් එක මේක නෙමෙයි කියලා ඔබට තේරෙනවා. මේක නෙමෙයිනේ. බලන්නකො වෙනස්නේ. අර ඒක තියෙන විදිය, මේක තියෙන විදිය වෙන. ඔව් අනිවාර්යයෙන්ම. ඔය විද්‍යමාන වීමක් මිසක් හේතු නම් මේ ටිකම තමයි අර තියෙන්නේ. චුට්ටක්වත් වෙනස් නැහැ. නමුත් ඔබට තේරෙනකොට තේරෙන්නේ මේක නිල් පාට එකක්. ඒක කොළ පාට එකක්. මේක නෙමෙයි මේක. මේක නෙමෙයි මේක කියලා. මොකද ඔබට හිතෙනවා මෙතන මේ කියන්නේ කොටුවක් තියෙන්නේ. අන්න ඒ වගේ නිල් පාට එකක් තියෙන්නේ කියලා හිතෙනවා. මෙතන තියෙන්නේ සුදු පාට එකක් තියෙන්නේ කියලා හිතෙනවා. කියන්නේ ඔබට තේරෙන විදිහේ යමක් මේ ලෝකේ හැදිලා කියලා හිතෙනවා. එහෙම වෙන් වෙච්ච වෙනම දේවල් තමයි ලෝකේ තියෙන්නේ කියලා හිතෙනවා. ඔබ ඔය රෝස මල කියලා කියන්නේ ඔය ඔබට තේරෙන විදිහේ කාරණාවකට. රතු පාට, සීනිඳු, සුවඳ. අන්න එහෙම එකකට නේද ඔබ රෝස මල කියන්නේ. ඔබට තේරෙන විදිහේ රෝස මල මේ ලෝකෙ කොහෙද තියෙනවද? නමුත් ඔබට හිතෙන මොනවා කියලාද? අන්න එහෙම වෙනම වෙච්ච රතු පාට සුවඳවත් අන්න එහෙම යමක් ලෝකේ තියෙනවා. ඒක අනිත් එක නෙමෙයි. වතු සුද්ධ මලයි රෝස මලයි එකයිද? ඔබ දැන් තේරුම් ගත්තනේ මේ දෙකේම තියෙන එකම හේතු ටිකනේ. හිතන්න බලන්න. එකයි දෙකම එකයි. දෙකක් නෙමෙයි. එකම ටිකම තමයි. රෝස මල කිව්වත් ඒ ටිකම තමයි. වතු සුද්ධ මල කිව්වත් ඒ ටිකම තමයි. මොකද කියන්නේ? ගැලපෙනවා. අය ඔබට හිතෙන්නේ දෙකක් කියලා. රතු පාට රෝස මල කියන්නේ ඒක වෙනම එකක්. වතු සුද්ධ මල කියලා කියන්නේ ඒ වෙනම එකක්. ඒක අනිත් එක නෙමෙයි කියලා හිතෙන්නේ. නමුත් රතු පාට කියලා කියන්නේ අර හේතු ටික ගැලපිලා විද්‍යමාන වෙන එක්තරා කාරණාවක්. සුදු පාට කියලා කියන්නේ
ඒ වගේම හේතු ටිකක් ගැලපිලා විද්‍යාමාන වෙන තව කාරණාවක්. මිසක් රතු පාට රෝස මලක්වත් සුදු පාට වත්සුද්ද මලක්වත් ලෝකෙ තිබුණේ නැහැ. පැහැදිලිද? ඔබට ඔය ඇසුරු කරන්න හිතෙන විදිහේ දේවල් ලෝකෙ කොහෙවත් නැහැ. ඔබට ඔය ඇසුරු කරන්න ඕන වෙලා තියෙන මොන වගේ දේවල්ද? වෙනම වෙච්ච දේවල්. ඒකින්ද තමයි කේක් කන්න හිතෙන වෙලාවේ බිස්කට් හරියන්නේ නැත්තේ. මොකද කේක් කියන්නේ බිස්කට් කියන්නේ කේක් නෙමෙයි. කේක් කියන්නේ බිස්කට් නෙමෙයි. කේක් කියන්නේ මොනවාද? කේක් කියන්නේ අහවල් වගේ රස තියෙන, අහවල් වගේ ගන්ධය තියෙන, අහවල් වගේ ස්පර්ශය තියෙන එකක්. බිස්කට් කියන්නේ ඒක ටිකක් කැඩෙන, ටිකක් හයි එකක්. ඒකේ රස ටිකක් අර වගේ එකක්, මේ වගේ එකක්. ඒ දෙකක් කියලා හිතෙන්නේ. හිතට විද්‍යමාන වෙනවා තමයි කාරණාවක්. ඒක හිතට විද්‍යමාන වෙන කාරණාවක් මිසක් ඒ විදිහේ ෆික්ස් දෙයක් ලෝකේ නැහැ කොහෙවත්. දැන් ඔනසේ අපිට කියලා දුන්නා මේ දිවේ රස කලාප තියෙන විදිහ ගැන, දිවට ඒ කැලි සෙට් වෙන විදිහ ගැන. ඒකේ තියෙන්නේ හඳුනන්න පුළුවන් රස විදියට හිතට තේරෙන රස මොනවද තියෙන්නේ? ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස සහ උමාමි කියලා තව ඔන්න රසය ගැන කිව්වා. ඔය රස පහ තමයි හිතට රස විදියට දිව හරහා උපදින්න පුළුවන්. ඔච්චරයි උපදින්න පුළුවන්. නමුත් ඔබට කෑම කද්දි රස කීයක් තේරලා තියෙනවද? පරිප්පු රස තේරලා තියෙනවනේ. පරිප්පු හොඳට කාලා තියෙන කන්නේ නේ. බත් රස කියලා જાතියක් තේරලා තියෙනවා. ගස් ලැබු රස, අඹ රස, අර රස, මේ රස. ඔබට රස කෝටියක් විතර තියෙනව නේද? ඔබට හිතෙනව නේද ඔබට තේරෙන විදිහේ රස ලෝකේ තියෙනවා කියලා? ඒ ඔබට තේරිච්ච එක විදිහේ රස ටිකක් තියෙන්නේ. ඒ විදිහේ රස මේ ලෝකේ තියෙන දේවල් වල තියෙනවා. ඒ තියෙන රස විඳින්න නේද හදන්නේ? ඒ ඔබට තේරෙන විදිහේ රස මේ ලෝකේ කොහේ හරි තියෙනවද? ඔය ඔබට මොකක් කියලාද හිතෙන්නේ? ඔය ඔබට අර රස ටික කලවම් වෙලා උන්වහන්සේ සඳහන් කරේ අර L එකයි මෙහෙම කිය ඔන්න තේරිලා ඉවරලා එහෙම තේරෙන රස කලවමක් තියෙනවා. ඒ කලවම විදිහේ රසයක් ෆික්ස් රසයක් ලෝකෙ තියෙනවා කියලා හිතෙනවා. ඒක වෙනම එකක්. චොක්ලට් රස. ඒක වෙනම රසයක්. ඒක බිස්කට් රස නම් නෙමෙයි කියලා හිතෙනවා. දැන් චොක්ලට් රස කියද්දී මොනවද දැනෙන්නේ චොක්ලට් රස කියද්දී? පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, බිස්කට් රස කියද්දී ඒත් හිතෙනව නේද මොනවා කියලාද? චොක්ලට් රස කියන්නේ නම් චොක්ලට් රසම තමයි. ඒක තියෙන්නේ කොහෙද? චොක්ලට් වල. බිස්කට් රස කියන්නේ ඒ බිස්කට් රස. ඒක චොක්ලට් රස නෙමෙයිනේ. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ බිස්කට් වල. ඔය ඔබට මොකක් කියලාද හිතෙන්නේ? ඔය ඔබට ෆික්ස් කියලා හිතෙන්නේ. වෙනම එකක් කියලා හිතෙන්නේ. චොක්ලට් රසය කියලා යමක් දැනෙනව තමයි ඔබට. හැබැයි ඒ දැනෙන විදිහේ කියන්නේ හේතු ටික ගැලවීමෙන් ස්කන්ධයක් විදිහට ඔබට යමක් තේරෙනවා තමයි. ඒ ස්කන්ධයක් තේරෙනවා මිසක් ඔබට තේරෙන විදිහේ ෆික්ස් යමක් ලෝකේ හැදිලාද? දැන් ඔබට ඔන්න චොක්ලට් රස තේරෙනවා. ඒ තේරෙද්දි හිතට ඇත්තටම තේරෙන්නේ අන්න අර එක විදිහේ රස පහක් තියෙන. ওই රස පහේ කලවම තමයි. එහෙම කිසිම රසයක් දිවේ තියෙන එකේ තියනවද? නමුත් ඔබට හිතෙන මොනවා කියලා? එහෙම රසයක් තියෙන එකක් තමයි මේ කන්නේ කියලා. දැන් ඔබ කන්න කැමති මොනවාද? කන්න කැමති? ඔබ කන්න කැමති ඔබට දැනෙච්ච විදිහේ රස තියෙන දේවල් නේද? එහෙම රස තියෙන දේවල් කොහේ හරි ලෝකේ තියෙනවද? එහෙම රස තියෙන දේවල් ලෝකේ කොහේ හරි තියෙනවද?
අපි හිතමු අන්න බත් පිඟාන අරගෙන දැන් අනන්න යන්නේ. දැන් අපිට පේනවා බත් තියෙනවා, පරිප්පු තියෙනවා, මැල්ලුම් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා. ඔබට අනනකොටම හිතෙනව නේද? බත් ටිකට පරිප්පු මෙච්චරක් දාලා අරවා මෙච්චරක් දාලා ඇනුවට පස්සේ මොකක් කියලාද? රසය ගැන මාද අයිඩියා ඔබට රසය ගැන අයිඩියා එක එන වෙලාවේ ඔබට හිතෙන්නේ මොකක් කියලාද? එහෙම රස ඔකේ තියෙනවා කියලා. බත් කියන්නේ අහවල් රස විදිහ එකක්, පරිප්පු කියන්නේ අහවල් රස විදිහ එකක්, මැල්ලුම් කියන්නේ අහවල් රස විදිහ එකක්. අම්බෝ ඒවනම් තිත ඒ වැඩි දාන්න හොඳ නෑ. තිත කොහෙද තියෙන්නේ? මැල්ලුම් වල කියලා හිතෙන්නේ. අහවල් ටික තියෙන්නේ අහවල් එක. ඒ ටික ඔක්කොම කලවම් කරලි වෙලා දැන් අනලි වෙලා කටට දාගන්න යනකොට හිතෙනව මොනවා කියලාද? අහවල් විදිහේ රසයක් තියෙන ටිකක් තමයි මේ දාගන්න යන්නේ කියලා. ඒ නිසා නේද ඔබ යම් දේවල් ටික කනන්නේ යම් දේවල් ටික කනන්නේ නැත්තේ. කොහොම කරත් රසයක් හිතට දැනෙනවා බව හරි. මම මේ කියන්නේ ඔබට දැනෙන රස කොහෙ තියෙනවා කියලාද ඔය හිතාගෙන ඉන්නේ. එළියේ තියෙනවා කියලා ඔබට තේරෙනවා. ඒ කියන්නේ ඔබට ඔය තේරෙන විදිහේ ෆික්ස් දේවල් වෙන වෙනම දේවල් තියෙනවා කියලා ඔබට තේරෙනවා. නමුත් ඇත්තටම එහෙම වෙන් වෙච්ච කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒ ඔබට තේරෙනා වගේ දේවල් එකක්වත් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන්නේ එකම හේතු ටික එක විදියට ගැළපෙද්දි හිතට තේරිච්ච ඒවා මේ තියෙන්නේ. ඔබට හිතට තේරෙන විදිය එකක්වත් මේ ලෝකේ නැහැ. නමුත් ඔබට හිතෙන්නේ ඔය ඔබට හිතට තේරෙනා වගේ වෙන જાති මේ ලෝකේ තියෙනවා කියලා. නේද? ඒක ඔබට හිතෙන එකක් මිසක් එහෙම එකක් ලෝකේ නෑ නේද? ඒ කියන්නේ මොකද? රතු පාට කියලා කියන්නේ හේතු ගැලපෙච්ච වෙලාවේ විද්‍යමාන වෙච්ච එකක් විතරයි නේද? රතු පාට කියලා එකක් ලෝකේ හැදිලාද? තියෙනවද කොහේ හරි? නෑනේ. හේතු ගැලපෙච්ච වෙලාවේ විද්‍යමාන වුණා හේතු නිරෝධයි ඒ කාරණාව. ආයි බලන්න පුළුවන්ද මේක? ඔබට මොකක් කියලා හිතෙනවද? රතු පාට කියලා එකක් ලෝකේ තියෙනවා. ඒ තියෙන රතු පාට ආයි දකින්නනේ හදන්නේ. ඒ කියන්නේ එහෙම යමක් කියන්නේ එහෙම තියෙන යමක් අත්දකින්න යෝන වෙලා තියෙනවා. ෆික්ස් දෙයක් අත්දකින්න යෝන වෙලා තියෙනවා. වෙන් වෙච්ච වෙනම දෙයක් අත්දකින්න යෝන වෙලා. දැන් ඔන්න ඔබ අපි තමයි. ඔබ සින්දුවක් අහනවා. අහන්න නැතුව ඇති කමන්නේ අහනවා. එකම සින්දුව කොච්චර අහනවද? කොච්චර අහනවද? ටික වෙලාවක් අහනකොට මොනවා වෙනවද? ඇති. දැන් මොකද කරන්න ඕනේ? වෙන එකක්. දැන් වෙන එකක් කියලා මොකද කරන්නේ? අපි හිතමු තව සින්දුවක් අහනවා. ඉස්සෙල්ලා ඇහුවා එකක්. නිල්හස් තලයේ ඇහුව එකපාරක් අහන්නේ නැහැ නිල්හස් තලයේ නම්. පස්සේ අහනවා වෙන එකක්. ඔලු නෙළුම් නෙරිය රංගාලා. ඒව නම් අහන්නේ නැහැ. කවන්නේ. දැන් නිල්හස් තලයේ අහද්දි ඇහුනේ මොකද? නිල්හස් තලයේනේ. ඔලු නෙළුම් නෙරිය රංගද්දි ඒක නෙහෙන්නේ. ඒක නිල්හස් තලයේ නෙමෙයි නේද? නිල්හස් තලයේ අර්ග නෙමෙයි නේද? නිල්හස් තලයේ ආද්දි ඇහුනේ සද්ද නෙමෙයිද? ඒ සද්දම නෙමෙයිද ඔලු නෙළුම් නෙරිය රංගද්දි ඇහෙන්නේ? නමුත් ඔබට හිතෙනවා මොකක් කියලා? අර්ග වෙන එකක්. මේක වෙන එකක්. ඒක මේක නෙවෙයි මේක. ඒක දැන් ඔය අහන්න ඕනුනේ මොකද්ද? දැන් නිල්හස් තලයේ අහගෙන යනකොට ඇති වුණා. ඇති වෙද්දි මොකද වුණේ? වෙන එකක් අහන්නනේ. දැන් වෙන එකක් අහන්නේ. ඔය ඔබට වෙන එකක් කියලා හිතෙනවා. අන්න ඒ නිසා දැන් ඔලු නෙළුම් නෙරිරන් ගාලා අහනවා. ඔලු නෙළුම් නෙරිරන් ගාලා අහන නෙමෙයි ඕනේ. මොකක් වෙන්නද ඕනේ? වෙන එකක් අහන්න ඕනේ. වෙනම එකක් අත්දැක ගන්න ඕනේ. ඒක අහගෙන යනකොට මොනවා වෙනවද? ඇති. ඉතින් ඔලු නෙළුම් නෙරිරන් ගාලා අහන නම් ඕනුනේ. ඉතින් අහගෙනම ඉන්න තිබුණා. නෑ. හරියන්නේ නෑ. දැන් වෙන එකක්. දැන් මොකද කරන්නේ? දැන් තව එකක් අහනවා. දැන් ඒ අහනකොට ඇහෙන්නේ මොනවද? කලින් සද්ද ටිකම තමයි.
ඒකම තමයි ඔබට රසයටත් එන්නේ. කවදාවත් වෙන එකක් නම් අත්දැකලම නැහැ. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලා හැමතිස්සෙම. වෙන එකක්, ඒක වෙන එකක්. ඔන්න. කවුරු හරි ඔන්න ඔබ කොහේ හරි පාටියකට යනවා. ගියාට පස්සේ ඔන්න අතුරු පසට හරි මොන හරි හදලා තියෙනවා. දැන් ඔබ කාලෝ ශාන්නියමයි නෑනේ. ඒක මොකක්ද දන්නේ? දෙන්නකො මට රෙසිපි එක. දැන් මොන රෙසිපි එකද ඉල්ල ගන්න හදන්නේ? ඒ අර වෙන එකේ රෙසිපි එක. මොකද ඔබට හිතෙන මොනා කියලාද? වෙන එකක් නේ කෑවේ. මෙච්චර කාලා නැති වෙනම එකක් ඒ කෑවේ. මොකක්ද නේ ඒක? දැන් මොකක් කන්නද ඕනේ? අන්න ඒක කන්න ඕනේ. ඉතින් මෙච්චර කාලා නැති එකද කෑවේ? මෙච්චර කාලා නැති ඒවා කන්න නම් ඔබ ලුණු රස නොවන, තිත්ත රස නොවන, පැණි රස නොවන, ඇඹුල් රස නොවන, අර උමාමි නොවන වෙන මොන හරි කන්න ඕනේ. නේද? එහෙම වෙන මොන හරි දැනෙන්න එපා. නමුත් එහෙම එකක් දැනුණාද? නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? ඔන්න ඔය කලවම එකට දැනෙනකොට ඒක ටිකක් වෙනස් විදිහකට තේරෙනවා. හරියට මෙන්න මේ ටික වගේ. මේ ටික එක එක විදිහට අපිට ගලපන්න පුළුවන්. එතකොට ඔබට එක එක විදිහට තේරෙනවා තමයි කොයි විදිහට තේරුණත් මේ ටිකම තමයි ලෝකේ තියෙන්නේ. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? ඒක වෙන එකක් නේ. ඒක අර්ග නෙමෙයිනේ. අපිට තේරුම් ගන්න තියෙන්නේ එහෙම කාරණාවක් ඔය ස්කන්ධයක් තේරෙන හින්දා එහෙම කාරණාවක් විද්‍යමාන වෙලා විතරයි. තියෙන්නේ එකම හේතු ටික. ෆික්ස් දේවල් ලෝකේ හැදිලා නැහැ. වෙනම දේවල් ලෝකේ හැදිලා නැහැ. ඔය එකම හේතු ටික එක එක විදිහට තියෙන්නේ. ඔය වෙන එකක් හංගින්න හදන හිතට තමයි මොනවා කියලා තේරෙන්නේද? ඔන්න ඔය ඔබට තේරෙනවා වගේ එකක් ෆික්ස් දෙයක් ලෝකේ තියෙනවා කියලා තේරෙන්නේ. මෙහෙම විද්‍යමාන වෙනවා. right? ඔබ අරිහත් උනත් මේ ටික මේ විදිහට තේරෙනවා. රතු පාටයි, සුවඳයි, සින්දුයි ඔක්කොම ටික තේරෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නිසා තමයි මොකක් කියලා තේරෙන්නේද? රතු පාට කියන එක වෙනම එකක්. එහෙම එකක් හැදිලා. එහෙම එකක් තියෙනවා. ඒක නිල් පාට නෙමෙයි කියලා හිතෙන්නේ. සුදු පාට කියලා එකක් තියෙනවා. ඒක නිල් පාට නෙමෙයි කියලා හිතෙන්නේ. ඒ අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඔබට දැනෙන හැඟීමක්. මොකද අර වෙන් කරන්න තිබුණු අදහස නිසා අවිද්‍යාව තෘෂ්ණාව නිසා පෙළිලා අபிසංකාර වෙලා දැන් වෙන් වෙච්ච හැඟීමක් ගොඩනගලා තියෙන හිතේ. ඒ නිසා දැන් ඔබට හිතෙනවා නිල් පාට කියලා කියන්නේ ඒකමයි ඒක වෙන එකක් නෙමෙයි. එහෙම එකක් හැදිලා එහෙම යමක් තියෙනවා ලෝකේ කියලා හිතෙනවා. ඒක වෙනම එකක්. ඒක වෙන එකක්. ඒක අනිත් එක නෙමෙයි කියලා හිතනවා. අන්න එහෙම තමයි අපිට මේ ඔක්කොම තේරෙන්නේ. මේ මොකද? මේ මොකද? මේක නෙමෙයි නේද? මේක නෙමෙයි නේද? නමුත් මේ දෙකේම තියෙන එකම ටික නේද? මම කියන්නේ අපිට පාට ගැන කතාවක් නෙමෙයි. මේ තියෙන්නේ පෝසිලෙන් නේද? මේ තියෙන්නේ පෝසිලෙන් නේද? මේ තියෙන්නේ වෙන මොන හරි මේ තියෙන්නේ වෙන මොන හරිද? නමුත් අපිට මේ දෙක මෙහෙම දැක්කම මොනා කියලාම හිතෙනවා? පීරිසිය කියන්නේ කෝප්පේ නෙමෙයිනේ. කෝප්පේ කියන්නේ පීරිසිය නෙමෙයි. ඔන්න පොඩි කාට කියන පුතේ අර පෑන් කෝප්පේ අරන් වර. ඒවල කොල්ල දුවල ගෙලිලා පීරිසිය අරන් එනවා. දැන් මොකද කියන්නේ? කෝප්පේ අරන් එන්නේ කොහොම පීරිසිය අරන් ආවේ? ඔබට ඇත්තටම ඒ කියන්නේ අපි කෝපේ කියලා කියන සැකස්මක් තියෙනවා. දැන් ඔබට සීරියස්ලිම හිතෙනවා නේද මේක කෝපේ නෙමෙයිමයි. මේක පීරිසියමයි කියලා හිතනවා නේද? මුට කෝපේ ගේන්න කිව්වම මූ පීරිසිය ගෙනාවේ. එහෙමම හිතනවා නේ. අපිට හිතෙන්නේ නැහැ මේ එකම ටික දෙවිදිහකට තියෙන මේ වෙන ඒ ටිකම වෙන විදිහකට ගෙනත් තියෙන කියලා නෙවෙයි හිතෙන්නේ. අපිට හිතෙනවා කෝප්පේ කියලා වෙනම එකක් තියෙනවා. ඒක ගේන්න කිව්වම මේ පීරිසිය කියලා වෙනම එකක් මේක අරන් ඇවිත් තියෙන්නේ කියලා. ඔය ඔබට හිතෙන්නේ මොනවා කියලාද?
ෆික්ස් කියලා. වෙන් වෙච්ච වෙන වෙනම දේවල් ලෝකේ තියෙනවා කියලා. ඔබ ඔය ජීවත් වෙන ගමන් මොනවද කරන්න හදන්නේ? මොනවද කරන්න හදන්නේ? පොඩි ගමනක් යන්න තියෙනවා. ඇඳුමක් තෝරගන්න බලන්න. ඊයේ ඇඳේ මේක. බ්ලවුස් එක. අද අඳින්නේ මොකද්ද? අද ගවුමක් අඳින්නවා. ඊයේ ඇඳේ රතු එකනේ. අද අඳින්නේ අද නිල් එක අඳින්නවා. ඔය මොකද්ද තෝරන්නේ? දැන් අල්මාරියේ ඇඳුම් ගොඩක් තියෙනව නේද? ඇයි ඒ ගොඩක් තියෙන්නේ? හැමදාම එකම එක අඳින්න බෑනේ ස්වාමීන් වහන්සේ. මොන අඳින්න ඕනේද? එක එක දවසට වෙන වෙන ඒවා අඳින්න ඕනේනේ. වෙන වෙන ඒවා අඳින්නේ. අය ඔබට වෙනම ඒවා තේරෙනවා. එකක් අනිත් එක නෙමෙයි කියලා හිතෙනවා. ඒක ඇඳම ඒ ඇඳේ ඒක අනිත් එක නෙමෙයි. ඊට පස්සේ අනිත් එක ඇඳම ඒකමයි ඒක අනිත් එක නෙමෙයි. අර ඊයේ ඇඳේ අරක මේ අද අඳින්නේ අනිත් එක කියලා හිතෙනවා. ඔබට මොනවා කියලාද හිතෙන්නේ? වෙන් වෙච්ච වෙන වෙනම දේවල් ලෝකේ තියෙනවා. අන්නේ තියෙන වෙන වෙනම දේවල් ඔබ ඔය ඇසුරු කරන්නේ. ඔබට හැමදාම දැන් අල්මාරියේ තියෙන ඇඳුම් ටික ඔක්කොම පරණ වුණාමද ඇඳුම් ගේන්නේ? කොයි වෙලාවට ඇඳුම් ගේන්නේ? දැන් මේ හැමදාම මේ ටිකමයි අඳින්නේ. නැද්ද? නැද්ද මොකද්ද? වෙන එකක් අලුත් එකක්. අන්න එතකොට නේද ඇඳුමක් ගේන්නේ. අන්න හරි. ඔබේ මුළු ජීවිතේම සින්දුවක් වගේ තමයි. හැමදාම වෙන එකක් හොයනවා. වෙන එකක් හොයද්දි ඉතින් ගේල්ල වෙලා වෙන විදිහකට තියෙන ඒ ටිකම අරන් එනවා. අරන් ඇවිල්ලා දැන් ඔබට හිතෙන මොනවා කියලාද? වෙනම එකක්. ඒක නම් අනිත් එක නෙමෙයි. ඒක ඔබට හිතෙන එකක් මිසක් එහෙම වෙනම එකක් ලෝකේ තියෙනව නෙමෙයි. ඔබ හොඳට කල්පනා කරන්න. ඔහුගේ තමයි බහුවෙලා ඉන්නේ.